මම එහෙනම් රෙස් යන කරමු. එනවනේ. මේ අපි අද හදන්නේ වර්ගඵලයේ පරිමාව එකේ විභාග ගැටලු ටික. හරි. ඒක ඔයාලගේ group වලට මම දාලා තියෙනවා. මම නැවත දාන්නම්. මේක විශේෂයෙන්ම අද දාන්නේ මේ අපේ වාර විභාග දින අයට. හරි මම group වලට දැම්මා මේ. ඒකේ අවසාන ගණන් ටික තමයි අපි අද හදන්නේ. හරි ඒකේ අගේ ඉඳන් හදාගන්නේ මේ 2022ට එන්නකො 2022 අගේ නම් අයන මුලදී හදලා තියෙන්නේ 2022 A level එකේ රචනා ප්‍රශ්න විදියට එන්න 2022 නම් අයන මුලදී හදලා තියෙන්නේ 2022 A level එකේ නම් අයන මුලදී හදලා තියෙන්නේ 2000 හරි එතන මුලින්ම කියනවා සිලින්ඩරාකාර ටැංකි තුනක් ඉහළින් පෙනෙන ආකාරයේ රූපයේ දක්වා ඇත. ABC කේන්ද්‍ර මගින් සෑදෙන ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වේ. කුඩා ටැංකි දෙකේ අරයන් මීටර් 2 සහ මීටර් 3 වේ. විශාලම ටැංකිය අරය මීටර් 100 ගනිමු. මෙම ටැංකි PQR ලක්ෂ වලද එකිනෙක ස්පර්ශ කරයි. ටැංකි වල විත්ති වල ඝනකම නොසලකා හරින්න කියලා කියනවා. මෙන්න මෙහෙම ටැංකි තුනක් තියෙනවා.
හරි. අන්නම ටැංකි තුනක් තියෙනවා. දැන් අපිට කියනවා AB දිගෙහි අගයත් BC දිගේ අගයත් x සඳහා x ඇසුරෙන් ප්‍රකාශනයක් ගන්න කියලා. ඊට බලමු දැන් මේකේ AB දිග 5යි AC දිග x ධන 2යි BC දිග x ධන 3යි කියලා දීලා තියෙනවා. හරි. AB දිග 5යි. හරි. අපිට 5යි කියලා ගත්තේ නේ බලන්න. මේ දිග කීයද? 3යි. මෙතන අරයක්නේ සෙට් වෙන්නේ. මේ දිග කීයද? 2යි. AB දිග 5යි කියලා අපිට ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ AC දිග ගත්තොත් අපිට කියනවා මෙතන BC වල දිග x කියලා ගන්න කියලා. BC දිග x. මේක තමයි x. right. අනේ ටැංකිය sorry විශාලම ටැංකිය හරි x BC දිග නෙමෙයි. විශාලම ටැංකිය හරි x. එතකොට මෙන්න මේ ටික x වෙන්නේ. විශාලම ටැංකිය මෙයානේ. මේ ටික x. අපි දන්නවා මේ ටික 3යි කියලා. ඊට පස්සේ මේ ටික අපි දන්නවා 2යි. මේක ආයෙත් විශාල ටැංකිය හරි ඒක x. එතකොට මේ AC උස ගත්තොත් ඒක x ධන 2යි. AC උස. ඊට පස්සේ BC පාදය ගත්තොත් ඒක x ධන 3යි. BC පාදය x ධන 3යි. කොහොම තියෙන්නේ? හරි. දැන් අපිට මේ දිගවල වල ප්‍රකාශන ලියන්න කියනවා. දැන් එතකොට මම මෙහෙම දාන්නම්. AC දිග x ධන 2යි. BC දිග x ධන 3යි. AB දිග 5යි. මම ගත්තා. ඒක ඔන්න ඔය දිගවල අපිට ලියන්න කියනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා n9 x කියලා ගන්න එක කරන්න කියලා. අපිට පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිදකරස් දාන්න. right. ඍජුකෝණී ත්‍රිකෝණයට පයිදකරස් සම්බන්ධය දාන්න පුළුවන්. දාලා අපිට x ගේ අගය හොයන්න පුළුවන්. හරි. මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිදකරස් සම්බන්ධය දාලා x ගේ අගය හොයන්න පුළුවන්. ඒක මෙහෙමයි. x ධන 3 වර්ගය සමානයි මේ පාදේ x ධන 2යිනේ. x ධන 2 වර්ගය ධන මේ පාදේ 3යි 2යි 5යි. 5 වර්ගය. හරි. දැන් මේක ප්‍රසාරණය කරන්න තියෙන්නේ. x ධන 3 වර්ගය ප්‍රසාරණය කරපුවම මොකද වෙන්නේ? x වර්ග ධන පළවෙනි පදයේ වර්ගය ධන පද දෙකේ ගුණිතය දෙගුණෙන්. ගුණිතය 3x දෙගුණය 6x. පළමු පදයේ වර්ගය ගුණිතය දෙගුණෙන් 6x ධන 3 වර්ගය. මේ පැත්තේ යනවා x ධන 2 වර්ගය. හරි. එතන x වර්ග ධන මෙතන ගුණිතය 2x ගුණිතය දෙගුණය. එතකොට 4x ධන 2 වර්ග ධන 5 වර්ග. දැන් x වර්ග ධන 6x ධන 9 සමානයි x වර්ග ධන 4x ධන 2 වර්ගය 4යි 5 වර්ගය 25. හරි. එතන මේ ධන x වර්ගේ මෙහෙට ආවම මේ x වර්ගයට x වර්ගේ කැපෙනවා. 4x කියන මෙහෙට. 6x කියන 4x 9 දාන්නේ එහා පැත්තට. එතන එනවා 29යි අඩුවීම 9යි. ඍණ 9ක් නේ. දැන් 25යි 4 එකතු වුණා 29යි මේ ධන 9 මෙහෙට ආවම ඍණ 9ක් වෙනවා.
මෙතන 2x සමානයි 20යි. දෙපැත්තම දෙකෙන් බෙදුවාම x ගේ අගය 10යි කියලා එනවා. x ගේ අගය 10යි. හරි. ඔන්න x වල අගය හොයාගත්තා. ඒක තේරුණාද උසන්න? ඒ වැඩි තේරුණා කියලා නෑ. හරි. ඊට පස්සේ දැන් අපිට මේ 2019 රචනා ප්‍රශ්නේ හදන්න නැහැ. මොකද 2019 රචනා ප්‍රශ්නේ ඛණ්ඩාංක ජ්‍යාමිතියෙන් අහලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන දැන් අපි x ගේ අගය ගත්තා. ඊට පස්සේ අපිට කියනවා ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. හරි. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ඔබසරණ අවශ්‍යම උඩින් දාන්නම්. ABC වර්ගඵලය භාගයයි ආධාරකයේ වැඩි කිරීම ලම්බෝස. හරි. දැන් හරි. දැන් ඔයාලා දන්නවා මේක 10යි කියලා හොයාගත්තනේ. ඒ කියන්නේ මෙන්න මේ දුර 10 ධන 2යි. ඒ කියන්නේ 12යි. භාගයයි ආධාරකයේ 12යි. ලම්බෝස මෙයා 3යි 2යි 5යි. හරි. ආධාර වැඩි ලම්බෝස. දැන් 12ට 2 ඒවා 6යි. 6 වරක් 5 30යි. ඔන්න AB වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 30යි කියන වර්ග මීටර. වර්ග මීටර 30යි කියනවා. හරි. ඊට පස්සේ ඉදිකිරීම අරමුණු සඳහා වෘත්ත තුනෙන් මායෙක් වූ PQR අඳුරු කළ ප්‍රදේශයේ වර්ගඵලය හා පරිමිතිය නිර්ණය කිරීමට අවශ්‍ය ඇත. ABC කෝණය θයි ගනිමු කියලා කියනවා. ළමයි එතන මේ එක කොටසේ sin 60 කියලා වැදලා තියෙනවා. ඔයාලට මේ පේපර් එක ඇති ඒක හැදෙන්න ඕනි sin 60 නෙමෙයි sin 67. sin 67 සමානයි 12 බෙදීම 13 කියන එක හැදෙන්න ඕනේ. sin 60 නෙමෙයි sin 67 කියලා දැන් හැදෙන්න ඕනේ. sin 67 සමානයි 12 බෙදීම 13යි ගනිමින් θහි අගයේ දෙවෙනි දශම ස්ථානයට රේඩියන් 1.12 බව පෙන්වන්න කියලා කියනවා. හරි. දැන් අපි හැමෝම දන්නවා රේඩියන් හදන්න. දැන් බලන්න. අපිට ගන්න කියන්නේ ABC නේ. ABC. මෙන්න මේ කෝණය තමයි θ. හරි. ඔන්න මේ කෝණය තමයි θ වෙන්නේ. එතකොට එතන මම මෙතන ලියනවා sin θ. sin θ කියන්නේ මොකද්ද? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. θට සම්මුඛ පාදය එන්නේ මෙයා. ඒක 12යිනේ. සම්මුඛ පාදය 12යි. කර්ණය මෙයා. කර්ණය 13යි. 12 බෙදීම 13. හරි. දැන් මේ sin θට අපිට දැන් මෙතන sin θ ලියලා බැලුවම වෙනවා 12 බෙදීම 13යි කියලා. දැන් ගානේ කියනවා 12 බෙදීම 13 මේ 12 බෙදීම 13 sin 67ට සමානයි කියලා ගන්න එක. දැන් මෙතන 12 බෙදීම 13
මෙතනත් 12 බෙදීම 13. ඒ කියන්නේ මේ දෙන්න සමාන වෙලා තියෙනවා. හරි. මම මෙතන ලිව්වේ මේ ත්‍රිකෝණයට අදාළව sin θ. එයාට අදාළව sin θ කියන්නේ එයාගේ සම්මුඛ පාදයේ බෙදීම එයාගේ කර්ණය. මෙයාගේ සම්මුඛ පාදයේ 12යි කර්ණය මෙයයි. එහෙනම් මෙතන sin θ සමාන වෙනවා sin 67. ඒකේ තේරුම θ කියන්නේ අංශක 67. මෙන්න මේ කෝණය අංශක 67. ඒ ගාන දීලා තියෙන දත්තෙන් අපිට ගන්න පුළුවන් ඒක. දැන් අපි දන්නවා අංශක ගානක් ක්‍රෙඩින් වලට හරවන්න. 5 බෙදීම 180 වැඩි කරන් තියෙනවා. හරි. 67 වරක් 5 බෙදීම 180. හරි. 67 වරක් 5 බෙදීම 180. එතකොට මේක සුළු කරන්න තර ආසන්නව මෙන්න මේක උත්තරයක් කියන්නේ. 1.116 වගේ තමයි 1.112 රේඩියන් කියලා අපිට වට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට ඒක තේරුණා රේෂන් ගන්න. ගාන තේරුණායි. ගාන තේරුම් නැති අය රේෂන් ගන්න. ආයි පාර මට පොඩ ගාන තේරුණා රේෂන් ගන්න. ගාන තේරුණා කියන අය. හරි අවුලන්නේ. ඊට පස්සේ අපිට කියනවා PQ චාපදික. දැන් මේ ඉදිකිරීම අරමුණු සඳහා මෙතන මෙන්න මෙයා තමයි PQ. මෙන්න මේ ටික දැන් මෙතන P මෙතන Q. PQ චාපදික ගන්න කියන්නේ. අපි දන්නවා PQ චාපදික හොයන්න විදිහක්. හරි. S සමානයි R ට දාන්න පුළුවන්. අපිට රේඩියන් වලින් හදන්නත් පුළුවන් වර්ගඵලය අපි අර සාමාන්‍ය දැන් වලින් හදන්නත් පුළුවන්. අංශක වලින් හදන්නත් පුළුවන්. අපි PQ හොයන්න S සමානයි R ට දාන්න පුළුවන්. R කියන්නේ අරය 3යි θ. θ 1.12. θ 1.12. මේක වැඩි කරපුවම 3.36 සෙන්ටිමීටර කියලා යනවා PQ චාපදික. හරි. ඊට පස්සේ අපිට ඕන අංශක වලින් හදන්න පුළුවන්. අංශක වලින් හදුවොත් එන්නේ PQ දිග මෙහෙම. 360න් 67 වරක් 25R. ඕක දාලා හදා ගන්න පුළුවන් ඈ. කොහොමද දාලා හදන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඊගොඩ අපිට කියනවා PQB කේන්ද්‍ර ඛණ්ඩයේ වර්ගඵලය. ඒකත් අපිට හදන්න පුළුවන් මෙන්න. සූත්‍ර දෙකක් තියෙනවානේ. A සමානයි භාගයයි R වර්ග θ දාන්න පුළුවන්. නැත්නම් 360න් θ වරක් πr වර්ගය දාන්න පුළුවන්. දැන් මේක අපි ත්‍රිකෝණ විදිහට ඉගෙන ගන්න එක. හරි. එතකොට භාගයයි R අරය 3යි 3 වර්ගය වරක් θ. θ රේඩියන් වලින් දාන්න ඕනේ. රේඩියන් ගාන 1.1. කොහොම සුළු කරලා වර්ගඵලය ගන්න පුළුවන්. ඒක සුළු කරපුවාම එනවා වර්ගමීටර 5.04. නැත්නම් මෙතනින් හදන්න පුළුවන්. 360න් 67 වරක් 5 වලට එනවා 3.14 වරක් අරේ වර්ගය. අරේ 3යි 3 වර්ගය. මේක සුළු කරලා ගන්නත් පුළුවන්. හරි.
ඊට පස්සේ එතන ආසන්න පූර්ණ සංඛ්‍යාවටනේ හොයන්නේ කියන්නේ. එතන 5.04 ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තාම 5යි. එතන තේරුම් වෙනවා 5යි ග්‍රාෆ් සිම්පල් බලන්න. තව දන්න දෙයක් නේ. ඊට පස්සේ අපිට කියනවා PQR අඳුරු කළ ප්‍රදේශයේ පරිමිතිය. PQR මෙන්න මේක තමයි අඳුරු කරලා තියෙන්නේ. මෙතන PQR අඳුරු කළ ප්‍රදේශයේ පරිමිතිය හොයන්න කියලා කියනවා. හරි. හරි. දැන් මෙන්න මේ කෝණයත් අපි හොයාගන්න ඕනේ. හරි. දැන් මෙතන කෝණය 67යි, මෙතන 90යිනේ. මෙතන 67යි නම් මේ කෝණය 33යි. ඒතර 90 සෙට් වෙනවා. 33යි 23යි. sorry. 23යි. 67යි 23යි එකතු වුණාම 90යි. හරි. ඒතර මෙතන කෝණය 23යි. අපිට මේක භාවිතා කරලා ගාන හදන්න පුළුවන්. හරි. PQR ගේ පරිමිතිය හොයන්න නම් දැන් මෙන්න මේ ඡාප දිග හොයන්න බෑ. QR ඡාප දිග. මම වර්ගඵලය ඉදන්න. QR ඡාප දිග. QR හොයන්න දාන්නේ මොකද්ද? 360න් 23 වරක් 23යි 25R 25 කියන්නේ 3.14යි අරය මේ අරය 10යි 10යි කියලා හොයලා x 10යි මේක ගුණ කරලා අපිට QR ඡාප දිග හොයාගන්න පුළුවන්. හරි. ඉතින් එතන 3.8ක් මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගත්තාම මීටර් 4යි. ඊට පස්සේ PR ඡාපය හොයන්න පුළුවන්. PR ඡාපය මෙතන අංශක 90යි මෙන්න මේ ඡාප දිග හොයන්න තියෙන්නේ. හරි. එතන PR හොයන්න පුළුවන් 360න් 90 වරක් 25R. එතන මෙයාට මෙයා කියනවා 4යි 4ට දෙක කියව 2යි. එතන දෙකෙන් 1යි 5 කියන්නේ 3.14යි. අරය මෙතන 2යි. එතන දෙක දෙක වුණා මෙතන එනවා 3.14යි කියනවා. හරි. ඒක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙනවහම 3යි මීටර. 3යි මීටර කියලා එනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙනවා. දැන් අපේ මුළු ඡාප දිග අහනවා. දැන් අපි PQ දිග හොයාගත්තා. PQ දිග කලින් හොයාගත්තා මේක 5යි කියලා. මේ දිග හොයාගත්තා 4යි මේ දිග 3යි. එතකොට PQR හි පරිමිතිය. එතන එනවා 5 ධන 3 ධන 4. එතන මීටර 12යි. PQR හි පරිමිතිය මීටර 12යි කියලා. දැන් PQ 5ද අපිට ආවේ 3ද? PQ 5 නෙමෙයි අපිට ආවේ 3. 3 කරන්නේ 3 ධන 3 ධන 4 ඒ කියන්නේ 10යි. හරි. ෆයිවන්ට 3 ගන්න තියෙන්නේ කියලා තියෙනවා. එහෙම වුණොත් ලේසි උත්තර. ෆයිවන්ට 3 ගන්න කියලා ගානේ දාලා තියෙනව නේද? ඔනේ උඩ 3 ගන්න කියලා දාලා තියෙනවා. එතකොට තමයි මේ උත්තර වදින්නේ හරි. මෙතන 3 භාවිතා කරනද 3.1 තමයි. මෙතන 3 භාවිතා කරනද මෙතන කෙලි උත්තරේ 3යි කියලා හයින්නේ. හරි. 5 දානවා නම් 5 වලට 3 දාලා ගන්න. අපි මෙතනනේ 5 දාලා ගත්තේ. කලින් අපි ඩිකෝන් විදිනුත් හැදුවා නේ.
දැන් 3.14 අපි දැම්මේ 3 දාලා ගන්නද? උත්තර වැරදි නෑ හරි. උත්තර හරි. මම ආසන්න පොඩු සංඛ්‍යා වලට ගන්නකොට උත්තරේ වරදින්නේ නෑ. මේ උත්තර සියල්ල හරි. 5 වලට 3 දාලා හදන්න. ඊට පස්සේ විශාලම ටැංකිය එතන උස වැදිලා නෑ. මේ පොඩ්ඩක් මේ printing mistake දෙක තුනක් තියෙනවා මේකේ ඒකයි අපිට මේ mistake එක උනේ. විශාලම ටැංකිය මීටර් 0.65ක උසකට කියලා හදන්න. විශාලම ටැංකිය මීටර් 0.65ක උසකට මීටර් 0.65ක උසකට වතුර රඳවා ගැනීම. මේ වතුර පරිමාව සම්පූර්ණයෙන්ම කුඩා ටැංකි දෙකම එක සමාන උසකට පිරෙන පරිදි ගලා යාමට සලස්වා ඇත. කුඩා ටැංකි දෙකේ වතුර පිරෙන උස සොයන්නේ කියලා කියනවා. හරි. විශාලම ටැංකියේ ජල පරිමාව ගන්නෙ කොහොමද? විශාලම ටැංකියේ පරිමාව සම්පූර්ණයෙන්ම කුඩා ටැංකිය දෙකට දාන්න පුළුවන්. හරි. ඒ කියන්නේ විශාලම ටැංකියේ පරිමාව කියන්නේ කුඩා ටැංකි දෙකේ පරිමාවන් දෙකේ එකතු. විශාලම ටැංකියේ පරිමාව කියන්නේ කුඩා ටැංකි දෙකේ පරිමාවල එකතු. හරි. එතකොට විශාල ටැංකියේ පරිමාවට අපි දාමු 5r වර්ග h කියලා. 5 මම කැපිටල් R දාන්නම් වර්ග h. හරි. කුඩා ටැංකි දෙකේ මම අරයන් වෙනස් කරන්නම්. 5r1 වර්ග උසත් වෙනස් වෙනවනේ. අපි වෙනස් උසන් භාවිත කරන h1 කියලා ගමු. h2 දාන 5r2 වර්ග h3 යම දාන්න. මෙතන 5 3යි r අරය විශාල ටැංකියේ අරය අපිට ආවා 10යි කියලා. හරි 10. එතකොට 10 වර්ගය වරක් විශාල ටැංකියේ වතුර පිරෙන උස මම ඒක හදාගන්න එක කිව්වා 0.65 කියලා. සායිත් මෙතන 3 වරක් R1. R1 කියන්නේ කුඩා ටැංකියේ අරය. හරි. කුඩා ටැංකියේ අරය 2යි එයාගේ වර්ගය. දෙකේ වර්ගය. ඔන්න දැන් ප්‍රශ්නයක් කරනවා. දැන් ප්‍රශ්නේ මේකේ උස හරියටම කොහොමද යන්නේ කියන්නේ. මේ වාහන දැන් මේ තියෙන විශාල වතුර ටැංකියනේ කියලා හිතන්න. මේ තියෙන පොඩි වතුර ටැංකිය දෙක. ඒක දෙන්නගේ අගයන් වෙනස්. දැන් මේ විශාල ටැංකියේ වතුර පුරවලා තියෙනවා 0.65 උසකට. හරි. මේකෙන් වතුර මෙයාටයි දාන්න. දැම්මම මෙයාගේ යම් උසකට වතුර පිරෙනවා මෙයාගේ එම උසටම වතුර පිරෙනවා. මොකද සමාන උස කියලා කියනවා ගන්න. කියන්නේ මේ වතුර දැම්මම පොඩි ටැංකිය දෙකේ උසවල් සමානයි. හරි. එතකොට එහෙනම් මෙතන කුඩා ටැංකියේ මේ උස h කියලා දැම්මොත් මෙතන උසත් එනවා. 3 වරක් R2 3යි 3 වර්ගය වරක් එයාගේ උසත් hම තමයි. හරි. අර උසමයි එන්නේ. මොකද සමාන උස දානවා කියලා කියන්නේ. එතකොට ඔයාලට ඕන නම් මේ මුළු සමීකරණයම තුنين බෙදාගෙන යන්න පුළුවන්. ඔය 3 පොඩි 5 වලින් බෙදා 5 කපා ගන්න පුළුවන් මුලින්ම ඕනනේ. 3ට 3 3ට 3 3ට 3 වයින් කරන්නේ. මේ ඔක්කොම පද සියල්ලම බෙදන්න ඕනේ. දැන් 10 වර්ගයේ 100යි මේකට නම් 65යි. සමාන කරන දෙකේ වර්ගය 4යි h. දාන 9යි h. එනවා 65 සමානයි 13යි h කියලා. දෙපැත්තම 13 බෙදන්නේ h කියාගේ 5යි. හරි. වැඩි තේරුණා රෙසෙන් ගන්න ගාන තේරුණා කියන අය.
හරි. ඊට පස්සේ 2022 MCQ ටික අපිට අත්ගාලා හදාගන්න. මම ටිකක් ඉක්මනින් හදනවා දැන් නේ. දැන් මේ දාන්න දේවල් තියෙන්නේ. එතන මේ පළවෙනි එක නම් ත්‍රිකෝණමිතික භාවිතයක්. හරි. මේක දැන් ත්‍රිකෝණමිතියදී අපි ඔප්පු කරලා තියෙමු. මෙන්න මේ. sin වර්ග a ධන cos වර්ග a සමානයි 1යි කියලා. අපි ඔප්පු කිරීම ටිකක් කරන්නේ. sin මේ වෙදීම cos a සමානයි tan a. sin වර්ග a ධන cos වර්ගය සමානයි 1යි. sin අනුවරිණේ සමානයි cos a. කොහොමද අපි ඔප්පු කිරීම ටිකක් කරන්නේ. මේ ඒකෙන් මේ ගාන දීලා මේක මතකයක් උස sin වර්ගය ධන cos වර්ගය සමානයි 1 කියන එක මතකයි. හරි. දැන් අපෙන් අහනවා sin 4x ට තුල්‍ය වෙන්නේ කවුද කියලා. හරි. මාර සීන් එකක් අහන්න. sin 4x ට තුල්‍ය වෙන්නේ කවුද? මම ලියනවා මෙහෙම බලන්න. sin වර්ග 4x ධන cos වර්ග 4x සමානයි කීයද එතකොට? අනිවාර්යෙන් එන්න ඕනේ 1. ඇයි? sin වර්ග යම් කෝණයක් ධන cos වර්ග එම කෝණය නම් උත්තරේ 1. මෙතනත් ඒකනේ. sin වර්ග යම් කෝණයක් ධන cos වර්ග එම කෝණයම නම් උත්තරේ එන්න ඕනේ 1. හැම වෙලේම ඒක. දැන් මෙතන sin වර්ග 4x උත්තර කරන්නේ මෙයා එහා පැත්තට. sin වර්ග 4x සමානයි 1 ඍණ cos වර්ග 4x. දැන් මෙතන sin 4x කියන්නේ මොකක්ද? 1 ඍණ cos වර්ග 4x ගේ වර්ගමූලය. එහෙනම් උත්තරය උතන අපිට ගන්න වෙන්නේ උත්තරේ 2. ඒක අර මූලයේ කෙටි වෙනදෙන සම්පූර්ණයෙන්ම මූලය එන්න ඕනේ. වැඩි තේරුණා රේසංකා? මේක ඉතින් හිතලා ලියන්න ඕනේ. එක L ප්‍රදීපාගාරයේ සිට S නැව උතුරින් නැගෙනහිර දිශාවට අංශක 60ක කෝණයකින් කිලෝමීටර් 8ක් දුරින් නැත. L සිට B බෝට්ටුව උතුරින් බටහිර දිශාවට අංශක 45ක කෝණයකින් 4.2 කිලෝමීටර් දුරින් නැත.
හරි ළමයි අපි ඊගාට බලමු 21. වෙනි ගානේ කියනවා L ප්‍රදීපාකාරයෙන් සිට S නැව උතුරු නැගෙනහිර දිශාවට අංශක 60ක කෝණයකින් කිලෝමීටර් 8ක් දුරින් නැත. මේම රේඛාවක් තියෙනවා මේකේ තියෙනවා ප්‍රදීපාකාරයේ L කියලා. මේක උතුර තියෙනවා. ඊට පස්සේ මෙහි ඉන්නවා B මේ ඉන්නවා S මේවා හරියට තියෙනවා. මේ කෝණය අංශක 45යි මේ කෝණය අංශක 60යි මේක කිලෝමීටර් 8යි මේක කිලෝමීටර් 4යි මුල දෙකයි. හරි. අපිට 4යි මූල 2 කිලෝමීටර් දුරින් නැත නැගෙනහිර බටහිර දිශාවට. මේක ගාන වේදලා නැහැ සම්පූර්ණ. හරි මම ගාන ඉතුරු ටික කියන පොඩි printing mistake එකක් කරක් තියෙනවා. එතන එන්න ඕනේ නැගෙනහිර බටහිර දිශාවට සමාන්තරව එකම රේඛාවේ BS පිහිටයි නම් BS අතර දුර හරි. සරල දෙයක් තියෙන්නේ. මේ BS අතර දුර අහන්න. මෙන්න මේ රේඛාවේ දිග අහන්න. BS දුර අහන්න. මම ඒක x කියලා ගන්නවා. හරි. දැන් මේ කෝණය 45යිනේ. මෙතන අංශක 90යි. එතන මේ කෝණය 45යි. එතන මේ පාද දෙක සමානයි. සරලව ගත්ත හැකි. සමානයි. හරි. එතකොට දැන් අපි ලිව්වොත් sin 45 මේ පාදේ මම x කියලා ගන්නවා. හරි. sin 45 ලියමු. එතකොට මෙයා සම්මුඛ පාදය කර්ණය 4යි මූල 2යි. sin 45 එකයට මූල 2යි. මෙයා මෙහෙට ගේන්න ගුණ කිරීම 4යි මූල 2. මෙයාට මෙයා එකට ගන්න x කියා කියනවා 4යි කියලා. අපි x මේ මෙන්න මේ ටික y කියලා ගන්න. y හොයන්න ලියන්න sin 60. sin 60 කියන්නේ සම්මුඛ පාද විදීම කර්ණය. 60ට සම්මුඛ පාදය y කර්ණය 8යි. sin 60 නා මූල 3ට 2යි සමානයි y විදීමට. මෙයාගේ මෙහෙට මූල 3ට 2 වරක් 8 8ට 2 4යි y වලට එනවා 4යි මූල 3යි කියලා. හරි. 4යි මූල 3යි කියලා. එතකොට මේ සම්පූර්ණ දිග එනවා අපිට 4 ධන 4යි මූල 3. හරි. ඊට පස්සේ ඊගාට රූපයේ පෙන්වන ඇති පරිදි බාහිර විස්කම්භයේ සෙන්ටිමීටර් 8ක් වන සම අක්ෂක ඍජු වෘත්තාකාර සිලින්ඩර හැඩති යකඩ පයිප් එක දිග සෙන්ටිමීටර් 21ක් වේ. පයිප්පේ ඝනකම සෙන්ටිමීටර් 1 නම් පයිප්පේ යකඩ වල පරිමාව කොහොමද කියනවා. මෙහෙම සිලින්ඩර් ආකාර පයිප් එකක් තියෙනවා. මේකේ මෙහෙම පාට කරලා තියෙනවා. කියන්නේ මැද හිස් අන්න ඔහොම තියන්නේ. යකඩවල පරිමාව අහනවා. මෙයාගේ උස 21 සෙන්ටිමීටර්. හරි.
तर අපි කරන්න ඕනේ හරස්කඩ වර්ගඵලය උසෙන් වැඩි කරමු. අර බාහිර විස්කම්භයේ 8යි හරි. මෙන්න මේ ඝනකම සෙන්ටිමීටර් 1යි. මේ ඝනකම සෙන්ටිමීටර් 1යි. එතකොට අපිට ගානේ කියනවානේ බාහිර විස්කම්භයේ සෙන්ටිමීටර් 8යි කියලා. මේ ටික සෙන්ටිමීටර් 8යි කියලා කියනවානේ. එතන මේක සෙන්ටිමීටර් 1යි එන මේ පැත්තේ ඝනකමත් සෙන්ටිමීටර් 1යිනේ. එහෙනම් මේ මැද වෘත්තයේ විස්කම්භය ඉන්න ඕනේ 8න් දෙපැත්තෙන් එක එක අඩු වුණාම 6යි. සෙන්ටිමීටර් 6යි. මේ ටික සෙන්ටිමීටර් 3යි. හරි. සෙන්ටිමීටර් 3යි. දැන් මෙතන අකඩවල පරිමාව ගන්න ඕනේ. ඒකට අපි pi r වර්ගය දානවා. r කියන්නේ විශාල එක්කෙනාගේ අරය. විශාල දැන් මෙතන 8 නේ තියෙන විශාල එක්කෙනාගේ අරය ඉන්නේ 4. pi 4 වර්ගයේ වරක් උස 21යි. ඍණ pi ඇතුලේ එක්කෙනාගේ අරය 3යි. 3 වර්ගයේ වරක් උස 21යි. අර pi පොදු සාධකයක් 21 පොදු සාධකයක්. එතන 4 වර්ගයේ 16යි. 3 වර්ගයේ 9යි. හරි. pi කියන්නේ 7න් 22 වරක් 21 16න් 9ක් ගියාම 7යි ආයෙ මෙතන 7කට 7ක් කැපෙනවා හරි. තර 22 වරක් 21 කියලා එනවා. 462යි කියලා එනවා. 462යි කියලා. එනවා පරිමාව 462. හරි. වැඩි තේරුණා වෙස්සෙන්ට. ඊට පස්සේ 25 වෙනි ප්‍රශ්නේ. මේක අවශ්‍ය වෙනවා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නක් ගාලා. ඊට පස්සේ 25. 25 කියනවා මෙන්න මෙහෙම. සමචතුරස්‍රාකාර තහඩුවක් දීලා තියෙනවා. හරි. ඒකේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. හරි. පැත්තක දිග 8ක් වන සමචතුරස්‍ර බෝඩ් එක. මේ පැත්තක දිග 8යි. මේ පැත්තත් 8යි. අර්ධ වෘත්තයෙන් අඩක් සමචතුරස්‍රයේ පැති 3ක මධ්‍ය ලක්ෂ්‍ය ස්පර්ශ කරන පරිදි ශීර්ෂ බෙහෙලි සමදීපාද ත්‍රිකෝණයක් රූපයේ දැක්වෙන ආකාරයට කපා ඉවත් කරනු ලදී. අර්ධ වෘත්තයක් තියෙනවා ඊට පස්සේ මේක සමදීපාද ත්‍රිකෝණයක්. ඉතිරි වෙන කොටසේ වර්ගඵලය අහන්න. හරි. දැන් මේක පැත්තක දිග 8ක් කියන්නේ ළමයි මේ දිගත් 8යි. හරි. මම මෙතනින් ගන්නවා ලම්බකයක්. ඒවා මේක සමච්ඡේද වෙනවා මේ කැලල 4යි කියලා. මම මේක සමදීපාද ත්‍රිකෝණයක් අපි දත්ත දාගමු. ඒ සමච්ඡේද වෙනවා කියන්නේ මේ අර්ධ වෘත්තයේ අරය 4යි. අර්ධ වෘත්තයේ අරය 4යි. හරි. අර්ධ වෘත්තයේ අරය 4යි කියන්නේ මෙන්න මේ ටිකත් 4යි. මේ උසත් 4යි. ඒ වෙන්නේ මේ දින අර්ධ වෘත්තයේ අරයක්. අරය 4යි මේ සම්පූර්ණ උස 8ක් වෙන්න නම් මේ කැලල 4 නම් සම්පූර්ණ උස 8 නම් 8න් 4ක් ගියාම මේ කැලල 4යි. එතන මේ අපි ඉස්සෙල්ලාම දැන් මේ අඳුරු ඉතුරු වෙන ටිකනේ අහන්නේ මෙන්න මේ ටික අහන්නේ. අඳුරු ගල දෙන්න ටික අහන්න. මේකේ වර්ගඵලය ගන්න වෙන්නේ 8 වරක් 8. අරගෙන ඒකෙන් අඩු කරනවා ත්‍රිකෝණයේ වර්ගඵලය. භාගයයි ආධාරක පාදය 8යි ලම්බ උස 4යි. හරි. ආධාරක පාදය 8යි ලම්බ උස 4යි. ත්‍රිකෝණයේ වර්ගඵලය අඩු කරනවා. ඊට පස්සේ ආයෙ එකෙන් අඩු ගන්න ඕනේ අර්ධ වෘත්තයේ වර්ගඵලය. භාගයයි πr වර්ගය. එහෙනම් 64 අඩු කිරීම 16 ඍණ භාගයයි π වරක් π ආදේශ කරලා උත්තර දීපි π වලින් π වරක් අරේ වර්ගය. අර්ධ වෘත්තයේ අරය 4යිනේ. 4 වර්ගය. 64න් 16ක් ගියාම 48 අඩු කිරීම භාග්‍ය වරක් 5 වරක් 4 වර්ගය 16. 16 දෙකේ 8යි. 48 රින 8යි 5 කියලා එනවා.
ගාන තේරුණා රේසන් ගන්න. හරි. ටක් ගාලා ස්ක්‍රීන්ෂොට් ගන්න අවශ්‍යයි. මම ඉක්මනින් හදාගෙන යනවා. හරි. ඊට පස්සේ අපිට කියනවා 26 වෙනි ගාන මෝටර රථයක් තියෙනවා 45ක වේගයෙන් අරය 0.5ක් වන වෘත්තයක ගමන් කරනවා. හරි. අරය කිලෝමීටර් 0.5ක් වන වෘත්තයක මෝටර රථයක් යනවා 45ක වේගයෙන්. හරි. 45 ms ශ්‍රේණිය වේගයෙන් යනවා. තප්පර 10කදී මෝටර රථය හැරෙන කෝණය රේඩියන් වලින් කොපමණද කියලා අහනවා. මේ මෝටර රථය හැරෙනවා යම්කිසි කෝණයක් අපි ඒක θ කියලා ගමු. ඒ θ කෝණය රේඩියන් වලින් කීයද කියලා අහනවා. හරි. එතන මෙයා ගිය වේගය 45යි. තප්පර 10ක් ගිහින් තියෙනවා. අපි දන්නවා වේගය කියන්නේ දුර බෙදීම කාලය කියලා. පොඩි කාලේ අහලා තියෙනවනේ. දැන් වේගය 45යි. දුර අපි දන්නේ කාලය තප්පර 10යි. වේගය ගිහින් තියෙන තප්පරයට මීටර 45ක්. කාලයක් තප්පර 10යි. මෙයා මෙහෙට ගියන්නේ එතකොට දුර එනවා 45 වරක් 10යි. එතකොට දුර එනවා 450යි මීටර. කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මීටර් 450ක් ගිහින් තියෙනවා. හරි. මීටර් 450ක් ගිහින් තියෙනවා. දැන් අපි අහන්නේ මේ කෝණය රේඩියන්ලි. අපි අර දානවා s සමානයි r θ. s කියන්නේ චාප දිග 450යි. r කියන්නේ අරය 0.5යි. වරක් θ. එතන උත්තර වැදිලා නැහැ හරි. එතන මෙතන θ එනවා. ඔමින් මෙතන අහන්නේ උත්තරේ 5 වලින්. හරි. උත්තරේ 5 වලින් අහන්න මම උත්තරේ කියන්නේ එතන උත්තර වැදිලා නැති හින්දා උත්තරේ 5 වලින් තියන්නේ කියලානේ කියන්නේ. එතකොට අපිට පුළුවන් මෙහෙම. අපි ජාවලි ගමු අනිත් විදිහට. 360න් θ වරක් 2πr සමානයි 450. හරි. දැන් 360න් θ වරක් 2යි π අරය. අරය 0.5යි. මානය 450. හරි. එතකොට මේ දෙකට 450 කැපෙනවා. θ සමානයි 450 බෙදීම 5 වරක් 360. හරි. හරි. මෙතන ළමයි දශම ඔන්න අර 0.5 නෙමෙයි අර එන්නේ 500යි. මොකද කිලෝමීටර් 0.5 කියන්නේ මීටර් 500යි. හරි. එතකොට 5 එනවා මේක 360 යනකොට i ඉරයට දෙනවා 500. හරි. දැන් අපිට මෙතන බිංදු දෙකක් අයින් කරන්න පුළුවන්. හරි. දැන් අපිට එන්නේ θට 45 වරක් 36 බෙදීම 5. මේ හොයලා තියෙන අංශක වලින් ඈ. මෙතන 5 ඉන්දියාට මම මේක හෙව්වේ අංශක වලින්. මම අනිත් විදිහට හදලා පෙන්නනවා. මෙතන හෙව්වේ අංශක වලින්. අංශක ගන්න රේඩියන් ගන්න මොකද කරන්නේ? 45 වරක් 36 බෙදීම 5 අපි වැඩි කරනවා 5 බෙදීම 180. හරි. එතකොට මේ 5 ට 5 කැපෙනවා 180 45 4යි. තමයි දැන් ඉරයට 5ක් ඉන්නවා. මේ 5ටත් අපි මෙයා කපන්න පුළුවන් 9යි.
මෙතෙන් තියෙන්නේ සුළු විස්තරය නෑ 9යි. හරි. ඒතර 180කට 9 ඒවා 20යි. 36 බෙදීම 20 කියලා එනවා. හරි. මෙතන දෙකේ ඉලක්කමක් මම පහළට ගෙනහල්ලා නැහැ අර 0.5 දාපු එකත් එක්ක. මෙතන පොඩ්ඩක් අහන් ඉන්න මම නැවත ඔයාලට කියලා දෙන්නම් මෙහෙම තියෙන්නේ 360 න් θ වරක් 25r 2i 5r 500යි 500 එනවා ඉර යටට 5 එනවා දෙකක් එන්න ඕනේ. එතකොට එනවා 2යි. මෙතනට එනවා 2. හරි. මෙතන 9 පහට කැපුණාම 9 බිඳුවට බිඳුව කැපුණා මේ බිඳුවට මේ බිඳුව කැපුණා පහට 9 කැපුණා 9 9 වරක් 36 බෙදීම 2.5 හරි එතකොට මේක සමතුල කරන්න පුළුවන් මෙයාට මෙයා කැපෙනවා 18 එතන 9 වරක් 18 බෙදීම 5 වැඩි කරන්න ඕනේ 5 බෙදීම 180 මෙයාට මෙයා කැපෙනවා 18ට මෙයා කැපෙනවා 10යි 9 බෙදීම 10යි කියලා යනවා හරි නැත්නම් අපිට කෙලින්ම S සමානයි R θ දාන්න පුළුවන් S 450යි S 450යි ප්‍රදේශීය R මීටර් 500යි වරක් θ උතනින් කෙලිම උත්තරය θ කියන්නේ 450 බෙදීම 500 මෙයාට මෙයා කැපෙනවා 45 බෙදීම 50 මෙයාට පහේව 9යි මෙයාට පහේව 10යි තර θ යනවා 9 බෙදීම 10යි කියලා ගන්න හරි දැන් දෙවෙනි තේරුම ලෙසන් කරනකොට එතකොට මේ අර 500 දාපෙන් 0.5 දාලා වැඩි අවුල් කිව්වේ. ඔයාලට වැඩි තේරෙන්න ඕනි. දැන් ආයි කියා දෙන්න ඕන නම් වෙනම කියන්න. වැඩි තේරුණා ඉස්සලා තුසන්ට වැඩි තේරුණා කියන අය. අවුලක් නැහැ නේ. හරි. හැමෝම මගේ රේසයන්ට ගියා. හරි. ඔය අපි හරි 2022. ඊට පස්සේ 21 රචනා ප්‍රශ්න දෙන්න. හරි. 21 රචනා ප්‍රශ්නේ. එතන අපිට දීලා තියෙනවා චෛත්‍යයක්. ආගමික ඉදිකිරීමක් වන දාගැබක් පින්තාර වීම සඳහා අවශ්‍ය වන තින්ත ප්‍රමාණය තක්සේරු කිරීමට අවශ්‍ය ඇත. මෙම රූපයේ දැක්වෙන පරිදි දාගැබ අර්ධගෝලයකින් ඝනකයකින් හා ඝනකයේ පළලට සමපාද වන පාදමක් ඇති කේතුවකින් සමන්විත බව උපකල්පනය කරන්න කියලා කිව්වා. මේම අර්ධගෝලයක් තියෙනවා. මෙයාම මත ඝනකයක් තියෙනවා. මෙයාම මත කේතුවක් තියෙනවා. ඔහොම තියෙන්නේ. හරි. දාගැබේ සිරස් උස නිර්ණය කළ යුතු ඇත. අර්ධගෝල කොටසේ පාදම ලණුවක් ඇතිවෙන් පරිධිය මීටර් 36ක්. දැන් මෙතන අර්ධගෝලයේ මෙන්න මේ වගේ තියෙන යට කොටස. වෘත්තයක් තියෙන්නේ.
මේකේ පරිධිය මීටර් 36ක් කියලා හොයාගත්තා. හරි. දැන් අපි අහනවා අර්ධගෝල කොටසේ පාදමේ අරය. අපි දන්නවා පරිධිය වෙන සූත්‍රය 2πr එයා සමානයි 36ට. නම් 2යි 5 වලට මාත්‍රය ගන්න කියනවා. 5 වලට 3යි කියලා ගන්න කියනවා. වරක් r සමානයි 36යි දෙවරක් 3 6යි 6යි r සමානයි 36යි දෙපැත්තම 6 බෙදන්න r සමානයි 6යි මීටර කියලා එනවා. හරි. අරය මීටර 6යි. ඊට පස්සේ අපිට කියනවා දාගැබේ මුදුනේ ආරෝහණ කොණය සොයාගැනීමට පහත රූපයේ පෙන්වා ඇති පරිදි දාගැබට මීටර 5ක් දුරින් වූ A නම් ලක්ෂයක් තෝරා ගන්නා ලදී. මේ දාගැබේ C කියලා ලක්ෂයක් තමයි දෙනවා මීටර 5ක් දුරින් A කියලා ලක්ෂයක් තෝරගෙන තියෙනවා මීටර 5ක්. A සිට මීටර 3ක් දුරින් B ලක්ෂයේ මීටර 3ක් කුස කණුවක් තියෙනවා. මෙහෙම මීටර 3ක් කුස කණුවක් තියෙනවා. මම ගාගෙන රේඛාවක් දාගැබේ මුදුනට ආරෝහණ කෝණය ගන්න. මේක හරිම ලේසියි ඈ. හරිම ලේසි. මෙතන ත්‍රිකෝණී ත්‍රිකෝණයක්. මේක 3යි මේකත් 3යි. මේ පාදයක් 3යි. එතකොට මේ කෝණය මම θ කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් මේ මම ත්‍රිකෝණී ත්‍රිකෝණයක් දුත් මෙන්න මේ වගේ තියෙනවා. මේක 3යි මේක 3යි මේ කෝණය θ. අපි ලියන්න tan θ සමානයි 3 බෙදීම 3යි කියන උත්තරේ 1යි. නැත්නම් θ අංශක 45යි. θ කෝණය අංශක 45යි. D යනු අර්ධගෝලයේ කේන්ද්‍රයේ A සිට D දක්වා දුර කොපමණද කියලා අහනවා. AD දුර AD. දැන් D කියන්නේ අර්ධගෝලයේ කේන්ද්‍රය කියනවා. එහෙනම් මේ ටික අරේනේ. අරය මීටර 6යි. හරි. ඊට පස්සේ CD දුර මීටර 5යි කියලා ගාන දීලා තියෙනවා. මේ AC දුර මීටර 5යි. එහෙනම් AD 5 දාන 6. මීටර 11යි. මීටර 11යි. ඊට පස්සේ දාගැබේ උස DE හේතු හෝ පියවර දක්වමින් ගණනය කරන්න. DE. දැන් මෙන්න මේ උස. ඒකත් හරි ලේසි මේවා. මෙතන කෝණය අංශක 45. ඔයාලට ලියන්න පුළුවන් tan 45. ඊළඟට මේ කෝණයත් 45යි මේ කෝණ දෙක සමාන හින්දා මේ පාද දෙක සමාන කියලා ගත්තා. අපි tan 45 දාමු. tan 45 කියන්නේ සම්මුඛ පාදය මෙතන D මෙතන E. සම්මුඛ පාදයේ DE බෙදීම බද්ධ පාදයේ AD. tan 45 එකයි සමානයි DE බෙදීම AD. දැන් DE අපි දන්නේ නැහැ. AD දුර 11යි. 11 ගේන්න මෙහෙට. එතකොට DE සමානයි 11 තරක් එක 11යි මීටර තිබුණා DE දුර. DE දුර මීටර 11යි. කේතිය උසත් ඝනකයේ උසත් අතර අනුපාතය 3:2 බව සොයා ගන්නා ලදී. කේතිය උස 3යි ඝනකයේ උස 2යි. 3:2 අනුපාතයට යනවා කියලා කියනවා. හරි 3ට 2 අනුපාතයෙන් යනවා කියලා කියනවා. කේතිය උස සහ ඝනකයේ උස සොයන්න කියලා කියනවා. බාන්නේ එක ගන්න විදිය. දැන් මේ ටික මෙන්න මේ ටික මීටර 6යි. මොකද ගෝලයේ අරය 6යිනේ. අර්ධගෝලයේ අරය. එතකොට මේ උස මීටර 6යි. අපි දන්නවා DE සම්පූර්ණ උස 11යි. හරි. ඊට මම මෙතන ගත්තොත් x කියලා xe දුර කීයද? 11 රින් 6. ඒ කියන්නේ 5යි මීටර. හරි. xe දුර මීටර 5යි කියලා යනවා. හරි. ඊට පස්සේ
එතකොට මේක 3ට 2 අනුපාතයෙන් බෙදෙන්නේ. එහෙනම් මේ සම්පූර්ණ උස මීටර් 5යි කියලා අපිට ඇවිල්ලා තියෙනවා. XE සම්පූර්ණ උස මීටර් 5යි කියලා ඇවිල්ලා තියෙනවා. 3ට 2 අනුපාතයෙන් බෙදනවා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන ගන්න y කියලා ye නැත්නම් කේතුවේ උස ගෙලින්ම 3යි. කේතුවේ උස 3යි ධනකයේ උස 2යි කියලා අපිට ගන්න පුළුවන්. ඒක කොහොමද? 3ට 2 අනුපාතයෙන් බෙදෙන්නේ මීටර් 5. මීටර් 5 3ට 2කින් බෙදුනහම එකක් 3යි අනිත් එක 2යි. එතකොට එකතුව 5 එනවා. හරි. ඒතර මෙයාගේ උස 3යි මෙයාගේ උස 2යි කියලා ගත්තා. කේතුවේ අරය අහනවා. කේතුවේ අරය. දැන් මෙයා මම කේතුවේ ඇන්දොත් කේතුවේ උස 3යි. අරය දන්නේ. හරි. කේතුවේ උස 3යි අරය දන්නේ. අපිට හරි ලේසියෙන් ගත්තේ. මේ කේතුවේ රවුම හිතලා තියෙන්නේ සමචතුරස්‍රයේ මෙන්න මෙහෙම. දැන් අර කොටුව තියෙනනේ කොටුව වල ඔන්නෝම ඉඳලා තියෙනවා. මේ ඝනකයේ ඉහළින් තියෙනවා සමචතුරස්‍රය. ඝනකයේ ඉහළින් මේ අතර සමචතුරස්‍රයක් තියෙනවා. ඒක උඩ තමයි කේතුව තියෙන්නේ. හරියටම කේතුව ගත්තොත් මෙන්න මෙහෙම තියෙන්නේ. සමවාස වෙනවා. අපි දන්නවා ඝනකයේ පැත්තක දිග 2යිනේ. එහෙනම් මෙයාගේ අරය මීටර 1ක් වෙන්න ඕනේ. විශ්කම්භය තමයි 2යි කියලා සෙට් වෙන්නේ. අරේ මීටර 1යි. මෙන්න මෙයා මීටර 1ක් වෙනවා. ඒක තේරුණා රෙසන්න ගන්නවා. අරේ ගත්ත විදිහ තේරුණා. හරි. ඊට පස්සේ අපිට කියනවා ඇලෝස් හොයන්න කියලා. හරි. ඇලෝස් යන්නේ පයිදකස් දාන්න තියෙනවා. L වර්ගය සමානයි 3a වර්ගය දාන 1a වර්ගය. 3a වර්ගය 9 1a වර්ගය 1යි. ඔය L වර්ගය. L වර්ගය සමානයි 10යි. නම් L කියන්නේ මූල 10යි. හරි. L කියන්නේ වර්ගමූල 10යි. ආසන්න 3.2ක් වගේ එනවා. හරි. ඊට පස්සේ පහත එක් එක් කොටසේ පෘෂ්ඨ වර්ගඵලය ගන්න කරා. දාගැබේ අර්ධගෝලයේ වක්‍ර කොටස. දාගැබේ අර්ධගෝලය මේකනේ. ඒකේ වක්‍ර කොටස. හරි. අපි දන්නවා ගෝලයේ වර්ගඵලය කියන්නේ 4πr වර්ග. ඒතර අර්ධගෝලයේ වක්‍ර කොටස එන්න ඕන. 2πr වර්ග. ඒතර 2යි π කියන්නේ 7/22යි. අරය 6යි. sorry π කියන්නේ 3යි. 3යි කියලා ගන්න කියනවා. phi 3යි අරය 6යි 6යි වර්ගය. හරි. 216 කියලා එනවා. කේතුයේ වක්‍ර කොටස phi r l. phi 3යි අරය 1යි ඇලෝස 3.2. 9.6. හරි. ඊට පස්සේ ඝනකයේ වටා ඇති පැති 4. මේ වටේ තියෙන 4 විතරයි යන්නේ. ඒතර එක පැත්තක් කියන්නේ දෙවරක් 2. ඒ වගේ 4ක්. දෙවරක් 2 4යි 4ක් 4 16. වර්ගමීටර 16. 16. හරි. ඊට පස්සේ D කොටස. අපිට ඊගාවට කියනවා
දාගැබ සැරසීම සඳහා රූපයේ පෙන්වා ඇති පරිදි බල්බ වැල් එල්ලීමට අවශ්‍ය ඇත. තීටා කෝණය අංශක 80ක් බවට නිර්මාණය කර ඇත. මෙන්න මෙහෙම දාගැබ තියෙනවා. මේක කඩේකට තියෙනවා. මෙතන කෝණය තීටා. ඒක හොයන්න ඕනේ. මෙතන තීටා කෝණය අංශක 80. තීටා අංශක 80යි. ඒක තීටා රේඩියන් වලින් හොයන්න කියලා කියනවා. 80 ගුණ කරන්න 5 විදීම 180. ඒක විතර එකක්. හරි 5 වලගේ 3යිනේ. 8 ගුණ කිරීම 3 විදීම 10. ඊට මේකට 6. 8 විදීම 6. හරි. 1.33 කියලා උත්තරය. ඊට කියනවා එක් බල්බ් වලක දිග. මෙන්න මෙහෙම තමයි බල්බ් වල දාන්නේ. මෙයාගේ දිග අහන්නේ. තාපු දිග හොයන සූත්‍රයක් අපි දන්නවා S සමානයි R θ. R කියන්නේ අරය. අරය මීටර 6යි. θ 1.33. එතකොට වෙනවා 6.98යි මීටර කියලා. 6.98යි මීටර. sorry 7.98යි 6.98. 7.98. ඒ කියන්නේ ආසන්න අපිට මීටර 8යි කියලා ගන්න පුළුවන්. හරි. ඒක තේරුණා රිසන් කරන්න. හරි. ඊට පස්සේ දෙදස් 21 MCQ ටිකට එන්න. 2021 MCQ ටිකට 19 ප්‍රශ්නෙන් පටන් ගමු. තව ඔයාලා අර මෙන්න උපකරණවල ඔයාලට මතක ඇති මම මෙන්න උපකරණවල ඔයාලට කරා මේ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් 2015 විභාග ප්‍රශ්නය කියලා. ඒකේ උත්තර ටික එහෙම හොඳට බලාගෙන යන්න. හරි. දැන් මෙහෙම තියෙනවා 2021 A level 2021 A level එකේ MCQ ටික. පළවෙනි එක අපිට කියනවා 19 වෙනි ප්‍රශ්නේ විතර තියෙන එක. මේ 19 රෝදයක අරය එතන විදිහට නෑනේ. රෝදයක අරය සෙන්ටිමීටර් 20ක් කියලා හදාගන්න. රෝදයක අරය සෙන්ටිමීටර් 20ක් වන බයිසිකලයක්. පැද යාමේදී රෝදය වට 2500 කරගෙන නම් බයිසිකලයේ පැද ඇති දුර. දැන් බයිසිකලයක් තියෙනවා අරය සෙන්ටිමීටර් 20යි කියන්නේ මීටර් 0.2යි. සෙන්ටිමීටර් මීටර කරන්න 20 බෙදන්න ඕනේ 100ෙන්. බෙදුවාම 0.2යි මීටර. එක වටයක් යනකොට මේ බයිසිකලයේ මෙහෙම දැන් මොහොම යනවා පාරදී. මෙයා එක වටයක් යනකොට මෙතෙන්ට ආවා කියලා හිතන්නකො. එතකොට මේ බයිසිකලේ පොළවේ වැදීගෙන ඉන්නේ මේ රෝදේ පොළවේ වැදීගෙන ඉන්නේ. එතකොට මේ පොළවේ වැදීගෙන ආපු දුර මෙයාගේ පරිධියට සමානයි. හරිනේ. මෙයා රවුමක් කරගෙනකොට මෙයා වැදීගෙන එනවනේ පොළව දිගේ. ඒ ගැවිගෙන ආපු දුර මේ රෝදේ පරිධියට සමානයි. ඒක තේරුණා නේද සංකම්? රෝදේ පරිධියට සමානයි කියන එක. එක වටයකදී යන දුර පරිධියට සමානයි. ඒ වගේ වට 2500ක් යනවා. ඒ කියන්නේ 2πr වැඩි කිරීම 2500. එතන 2යි 5 කියන්නේ 3යි කියලා කියන්නේ. අරේ 0.2යි වරක් 2500. 3000යි මීටර කියලා යනවා. ඔන්න ගමන් කරපු මුළු දුර.
ගමන් කරපු මුළු දුර මීටර් 3000යි කියලා එනවා. විසිවෙනි ප්‍රශ්නේ. හරි. 20 වෙනි එක. ඒක කියනවා දිග සෙන්ටිමීටර් 16ක් හා පළල සෙන්ටිමීටර් 12ක් වන දිග සෙන්ටිමීටර් 16ක් හා පළල සෙන්ටිමීටර් 12ක් වන ඍජු කෝණාශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලක එක් කොනෙන් පැත්තක දිග සෙන්ටිමීටර් 1ක් වන සමචතුරස්‍ර 4ක් කපා ඉවත් කර රූපය පෙන්වා ඇති පරිදි දාර දිගේ නැමීමෙන් උඩින් විවර වුණු පෙට්ටියක් සාදනු ලැබේ. පෙට්ටියේ පරිමාව අහනවා. හරි. මම එතන තියෙන රූප සරහන දාන්නම්. මෙන්න මෙහෙම දීලා. මේ කපලා අයින් කරන කොටසක් සෙන්ටිමීටර් 1යි. හරි. ඒක ඔයාලට පේනවා මෙන්න මේ ධාරයේ අන්නම තියෙන්නේ. මෙන්න මේ සම්පූර්ණ උස තමයි සෙන්ටිමීටර් 16යි කියලා කියන්නේ. මේ කැලලක් සෙන්ටිමීටර් 1යි. මේ කැලලක් සෙන්ටිමීටර් 1යි. ඒතකොට මේ ටික මේ සම්පූර්ණ උස 16 දෙපැත්තෙන් එක එක අඩු වුණාම මේ ටික 10. හරි. දෙපැත්තෙන් දෙකක් අඩු වෙනවා. 10. ඊට පස්සේ මේ පැත්ත 12යි කියලා දීලා තියෙනවා. හරි. මේ ටික 12යි. දැන් දෙපැත්තෙන් එක එක අඩු වුණාම මේ ටික 10යි. සෙන්ටිමීටර් 10යි. તો මේක නැමුවා මේ පොඩි ඝන කාලයක් හැදලා තියෙනවා. හරි. તો මේකේ උස සෙන්ටිමීටර් 1යි. මේ ටික සෙන්ටිමීටර් 14යි. මේ ටික 10යි. හරි. මෙන්න මේ කැලලනේ ඔය ඉන්නේ 10යි කියලා. මේ ටික 14යි උස 1යි. එතන මෙතන 10 ගුණ කිරීම 14 ගුණ කිරීම 1. 140යි ඝන මීටර ඝන සෙන්ටිමීටර කියලා එනවා. ඒක තේරුණා රේෂන් ගන්න? ඊට පස්සේ පාසලේ පිහිටි ඛනිජ නිධියක් මොහොතේ ඒ ලක්ෂ්‍යයට කැණීමේදී මීටර් 1800ක් පහළින් නැති බව අනාවරණය කරගන්නා ලදී. ඛනිජ නිධියක් කැණීම් කරනවා. එතකොට මෙන්න මෙහෙම කැණීම් කරද්දී මීටර් 1800ක් පහළට කැණීම් කරනවා. මෙන්න ඛනිජ නිධිය. මෙන්න මේව කෝණයක් දාලා දෙනවා මේක තීටා කියලා. මේ දුර 650යි. හරි. මේ තීටා කෝණය අහන්නේ. හරි. ඉතින් අපිට ලියන්න පුළුවන් tan තීටා. tan තීටා කියන්නේ සම්මුඛ පාදයේ වෙලින් බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ 1800යි බද්ධ පාදයේ 650. දැන් අපිට තීටා ලියන්න පුළුවන් tan inverse 1800 වෙදීම 650. උත්තරේ එක හරිය ලේසියි. ත්‍රිකෝණමිතිය දැන් මේක අපි බලය පාඩමෙත් මේ tan inverse කතා කරන්නේ. 25 සහ 26 දීලා තියෙනවා පිරමීඩයක්. මේ ටික 273යි. මේ ටික 230යි. ආසන්න පිරමීඩයේ සිරස්උස අහන්නේ මෙන්න මෙහෙම සිරස්උස.
එතන යට තියෙන සමලිත ප්‍රශ්නය. මේ උසහන්නේ මෙන්න මේ ටික අපි හොයාගන්න ඕනේ. ඒත් මේ ටික කියන්නේ 230 බෙදීම 2. ඒ කියන්නේ 115යි. හරි. සිරස h විතර h වර්ග දාන 115 වර්ගය සමානයි 273 වර්ගය. හරි. එතකොට 115 වර්ගය නම් 115 වරක් 115 13225යි h වර්ග ධන 13225 සමානයි 273 වර්ගය. එතන 273 වරක් 273 74529. එතනවා 74529. මෙයා දාන්නේ හැබැයිතර 74529 රින 13225. හැට 1304. මේකේ වර්ගමූලය ගන්න තියෙනවා. දෙසිය 47.5යි. එච් වලට එනවා 247.5 කියන ආසන්නව 248යි. ආසන්නව 240. එච් වලට එනවා අපිට 247.5යි. එහෙනම් ආසන්නව 248යි කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ පිරමීඩයේ පරිමාවට සූත්‍රයක් අහනවා. ඒක අපි දන්නවා පරිමාව 3 න් 1යි a වර්ග h. සූත්‍රය විතරයි අහන්නේ. සූත්‍රය විතරයි අහන්නේ. හරි. මේ ටික තේරුම් රිසෙට් කරන්නකො. වැඩි අවුලක් නැහැ කියලායි. හරි. ඊට පස්සේ 2020 A level. උතනින් මම නවත්තනවා මොකද අපි අන්තිමට දාපු එකේ 2019 ටික හදනවා කොහොමද? 2020 A level. 2020. පළවෙනි ප්‍රශ්නේ. රේඩියන 7.5 බෙදීම 6 අංශකවල. 7.5 බෙදීම 6 අංශවලින් මම මේක ලේසි විදියක් කියලා දෙනවා 5 දැක්කොත් 180 දාන්න. එහෙම නැත්නම් මොකද කරන්නේ? 180 බෙදීම 5කින් වැඩි කරන්න. 180 බෙදීම 5කින් වැඩි කරන්න. 5ට 5 කැපෙනවා. මෙයාට මේක වෙනවා 30යි කියලා. ඒකට වෙනවා 210යි කියලා. රේඩියන් අංශ වල කරවම අංශක 210යි. හරි. 20 වනජීවී නිලධාරියෙකු විසින් ගසක උස ගමනය කිරීම සඳහා S මට්ටම විසිට මැන ගන්නා ලද ගස මුදුනේ ආරෝහණ කෝණය සහ ගස පාමුල අවරෝහණ කෝණය රූපයේ දැක්වේ. ගසේ උස අහනවා. මෙහෙම ඇහැ තියෙනවා. ගහ මෙහෙම තියෙනවා. ආරෝහණ කෝණය අංශක 30යි. අවරෝහණ කෝණය අංශක කියන්නේ 10ද ඔක්ක එක අපහැදිලි අංශක 10 තියෙන්නේ. අවරෝහණ කෝණය අංශක 10යි. මේ දුර මීටර 10යි. මේ උස මම h1 කියලා ගන්නම්, මේ උස h2 කියලා ගන්නම්. h1 වෙන දාන්න tan 30. tan 30 කියන්නේ සම්මුඛ පාදයේ විදිහ බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ h1 බද්ධ පාදයේ 10යි. tan 30 අගය දීලා තියෙනවා. tan 30 නෙමෙයි 35 දීලා තියෙනවා. එතන 35ද තියෙන ළමයි එතකොට. නැත්නම් 30 එන්න ඕනේ. එතන වගුවේ අර තීර සමානයි 35 නෙමෙයි 30 එන්න ඕනේ. වගුවක් තියෙනවා. එකක් තීර සමානයි 10 අනිත් එක තීර සමානයි 30. tan 30 ගේ ගාන කියනවා. ඒක ගන්න පුළුවන් 0.5යි 7යි 7යි 3.
සමාන h අනුවිත 10. ගානේ වගුවේ දීලා තියෙනවා. දීලා තියෙන එක ගන්න ඕනේ. ඊට පස්සේ මේ යට උස හොයන්න tan 10ද. tan 10. සම්මුඛ පාදයේදී බද්ධ පාදය. 10ට සම්මුඛ පාදයේ h2 බද්ධ පාදයේ මේ කඩේ වේදික 10. tan 10ක් ගාන දීලා තියෙනවා. tan 10 0.176 සමාන h2 විදිය 10. මෙයා මෙහෙට ගේන්න 0.176 ගුණ කිරීම 10ට. එතන අපිට h2 වෙනවා 1.76 කොහොමයි කියන්නේ. h1 එනවා මෙතන 10 වුණාම 5.77 කොහොමද. එතන මුළු උස කියන්නේ මේ දෙන්නගේ එකතුව. 5.77 තුන දාන 1.76 කොහොමද. 10යි 7යි 10 තුන එකක් ඉස්සරි 8යි 7යි 5යි 8යි සම 5යි ආසන උත්තරේ 4. උත්තරේ 4යි. හරි. ඒක විශේෂයෙන්ම අපේ වාරින් භාග තියන තමයි මේ අද සෙෂන් එක දැන් විශේෂයෙන්. ඔය අලා හිත ගිහිලා ගේම ගහගන්න දැන් ඔක්කොම ටික කරලා තියෙනවා මේ පාස් වේවර්ස් ටික. 21 රූපයේ දැක්වෙන පරිදි කුහරයක් සහිත ලී සෙල්ලම් භාණ්ඩයක් සෑදීමේදී උස සෙන්ටිමීටර් 20ක් සහ විස්කම්භය සෙන්ටිමීටර් 12ක් වන විස්කම් කේතුවක් එම උස මැදි ලී සිලින්ඩරයකින් හාරා ඉවත් කරන ලදී. සෙල්ලම් භාණ්ඩයේ ලී පරිමාණය. මෙහෙම සිලින්ඩරයක් තියෙනවා. ඒකේ මෙහෙම කේතුවක් හාරලා තියෙනවා. එතන මේ විස්කම්භය 10 කියන්නේ අරය 6යි. මෙයාගේ උස 20යි. එතන මේ අපි කරන්න ඕනි සිලින්ඩරයේ පරිමාවෙන් කේන්ද්‍රයේ පරිමාව අඩු කරන්න. සිලින්ඩරයේ පරිමාව 5r වර්ග h, කේන්ද්‍රයේ පරිමාව 3 1යි 5r වර්ග h. හරි. 5 වලින් ගන්න යනවා. 5 අරය 6යි 6 වර්ගයේ වරක් h. ඒ කියන්නේ උස 20යි. වෙන 3 1යි 5 අරය 6යි 6 වර්ගයේ වරක් උස 20යි. 5 වරක් 6 වර්ගයේ 36 වරක් 20 ඍණ 3 1යි 5 වරක් 6 වර්ගයේ 36 වරක් 20 36 රුපියල් 12යි. බිඳුවයි 6 වරක් 12න් දෙක එකක් විතරයි. දෙක හරි 720යි 5 240යි තුනයි. ආරසි 80යි 5 කියලා උත්තරේ එනවා. උත්තරේ දෙක. හරි. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම කේන්ද්‍රික ඛණ්ඩයක් දීලා තියෙනවා. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 10යි. එයාගෙන් හදනවා කේතුවක් මෙහෙම. හරි. ඒ හදන කේතුවේ අරය සෙන්ටිමීටර් 6යි. ඒ හදන කේතුවේ අරය සෙන්ටිමීටර් 6යි. උස h කියලා දීලා. පෙරණි උස අහනවා. දැන් මෙතන අපි දන්නවා මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් දුන්නා අපි මොකද කරන්නේ? මේ කේන්ද්‍රික ඛණ්ඩයේ දාර දෙක එකට දෙලා තමයි කේතුව හදන්නේ. හරි අපි කතා කරලා තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩය දුන්නාම ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ දාර දෙක එකට දෙලා තමයි කේතුව හදන්නේ. හරි. මේවා කොහොම ක්‍රොස් කරනවනේ කේතුව හදනවා. මේ තියන්නේ මේ දාරට මේ දාරේ ස්පර්ශ කරනවා. මෙයාගේ ඇල උස එන්නේ 10යි. එහෙනම් ලම්බ උස 8යි කියලා ගන්නවා. 8යි 10යි ත්‍රිකයක් සෙට් වෙනවා. ඒක තේරුණා රිසෙන් කරනකො මේ කතාව තේරුණා කියන අය. හොරන්නේ. මෙව පෙරණි සෑහෙනදා යොදාගත යුතු කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍රයේ ආපාදිත කෝණය θ. මෙන්න මේ කෝණය අහන්නේ θ. හරි. දැන් අපි දන්නවා මේ දාර දෙක ස්පර්ශ කරපුවාම මෙන්න මේ ඡාපය. මේ ඡාපය තමයි මෙතන වෘත්තයේ පරිධිය වෙන්නේ.
අපි වෘත්තයේ පරිධි හොයන සූත්‍රයක් ගන්නවා 2πr කියලා. හරි. මේ ඡාපය තමයි මෙතන වෘත්තයේ පරිධිය. වෘත්තයේ පරිධිය හොයන සූත්‍රයක් ගන්නවා 2πr. එතකොට 2යි π කියන්නේ 3යි r 6යි. එනවා 36යි. මේ වෘත්තයේ පරිධිය 36යි. ඒ කියන්නේ මේ ඡාප දිග 36යි. මේ ඡාප දිගම තමයි මෙතන වෘත්තයේ පරිධිය. ඡාප දිග හොයන සූත්‍රයක් ගන්නවා s = r θ. S කියන්නේ ඡාප දිග 36යි. R 10යි වරක් θ. එහෙනම් θ කියන්නේ 36 බෙදීම 10. θ වෙනවා 3.6යි රේඩියන් කියලා. 3.6යි රේඩියන් කියලා. ඒක තේරුණායි රෙසෙන්ඩර්? ඊට පස්සේ 25 රූපයේ දැක්වෙන්නේ සමද්විපාද ත්‍රිකෝණ හැදෙවි එළවලු පාදයක වර්ගඵලයේ වර්ගමීටර 16ක් වේ. සමාන පාදවල දිග x බැගින් වේ. x යගේ අහනවා. මෙහෙම මේ පාද දෙක සමානයි. මෙයත් x මේක 150. අපිට ගානේ sin 150 දීලා තියෙනවා භාගයක. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලයක සූත්‍රයක් තියෙනවා භාගයයි AB sin C කියලා. භාගයයි AB sin C. එයාගේ අගේ 16යි. භාගයයි AB කියන්නේ මේ පාද දෙක. පාද දෙක සමානයි. x වරක් x කෝණය 150යි. sin 150 සමානයි 16ට. හරි. දැන් ගන්න ගන්න භාගය වරක් x වරක් x කියන්නේ x වර්ගය sin 150 ගාන දීලා තියෙනවා භාගයයි කියලා සමානයි 16. එතන දෙවරක් දෙක 4යි. x වර්ගය බෙදීම 4 සමානයි 16යි මෙයාගේ මෙහෙට x වර්ගය සමානයි 16 වරක් 4 x වර්ගය සමානයි 64යි එහෙනම් x කියන්නේ 8යි. x කියන්නේ 8යි. හරි. ඒක අපි ත්‍රිකෝණයක වර්ගඵලයේ සූත්‍රය වලින් හදුවේ. ඊට පස්සේ පාදමේ අරය සෙන්ටිමීටර 16ක් වන අර්ධගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය 5s වේ. 26යි. පාදමේ අරය සෙන්ටිමීටර 16ක් වන අර්ධගෝලයක. ඔන්න අර්ධගෝලය අරය 16යි. හොඳින්. හරි. මේ උඩින් තියෙන වෘත්තයේ වර්ගඵලය 5r වර්ගය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අර්ධගෝලයක නම් 2යි 5r වර්ග. උඩින් යනවා 5r වර්ග යට 2යි 5r වර්ග. එතන මුළු පෘෂ්ඨ වර්ගඵලය ඉන්නේ 3යි 5r වර්ග. එතන 3 වරක් 5 3යි අරය 16යි 16 වර්ග. 3 වරක් 3 9යි 16 වර්ගය 250යි. 9 වරක් 259. 5 ආදේශ කරන්න එපා. 5 නේ කියන්නේ. 3 වරක් 5 වරක් 16 වර්ගය. එතන 3යි 5 වරක් 256. එතන නැවත print mistake එකක් තියෙනවා ඉන්න අන්තිම ගානේ
දැන් මෙතන අර එන්නේ 15යි කියලා. මේ මගේ අතේ මේක 16 වෙදලා තියෙන්නේ. දැන් අර එන්නේ 15යි කියලා. එතකොට 15 වර්ගය 225. දැන් එනවා 770 sorry 675යි පයි කියලා. හරි. ඔන්න අපි 2019 දක්වා හැදුවා. අපි කලින් 19 දක්වා හදලා තියෙනවා මේ පන්තිවලින් හදලා තියෙනවා. දැන් විශේෂයෙන්ම මේක අපි දැන් මේ සෙට් එකකට වාරි පහකින් දන්නේ. ඒතර යාලට මේ ටික දැන් හදා ගන්න පුළුවන්. හරි. මේ ටික ඉක්මනින් හදන්නේ. මේ ටික දාගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි අපි එහෙනම් උදේ නතර කරනවා. ඔයාලා වැඩ කරන්න තාම මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම දැන් නතර කරනවා දැන්.